සුරාද සමගින් සුරංගනේවර පැහැනද මදාරා පරසතු මල් පතර කැරපොද වඳින රැඳි මුනි සිරි පාතම්බර සකිසඳ පෙනේ සමුනල ගල නැගෙනද ශ්‍රී රාහුල හාමුදුරුවෝ තමගේ සැල්ලිනි සංදේශේ සැල්ලිනියට මාර්ග වර්ණනාවේදී තමා ওই කවිය යොදාගත්තේ. ඒ කියන්නේ ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ජන සමාජය තුල ශ්‍රී පාද ස්ථානයට එම නැත්නම් සමනල කන්දර සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. අද නඩේගුරා කණ්ඩායමෙන් අපි යන්නේ මේ සමනල කන්දර. ඒ ඕගොල්ලන් පුරුදු හැටන් රත්නපුර කුරුවිට යන මාර්ග වලින් එකකින්වත් නොවේ. අපි අද යන්නේ දෙහෙන කන්ද ගමන් මාර්ගයේ. රැඳෙන්න මේ ගමනේ අසිරිය වින් නඩේගුරත් එක්ක. රත්නපුර නගර මැදයේදී ආරම්භ කරේ අපි මේ ගමන. අපි එන්න ඕනේ පලාබද්දල පාරේ මල්වල හන්දිය වෙනකම්. මල්වල හන්දියෙන් දකුණට හැරි වේවැල්වත්ත පාර දිගේ ඇවිල් නුගේපල හන්දියෙන් අපි වමට හැරෙන්න ඕනේ. වමට හැරුණාන් පස්සේ තමයි අපිට දෙහෙන කන්දර එන්න පුළුවන් වෙන්නේ. අපි දෙහෙන කන්දෙන් සිරිපාදයට යන මේ ගමනේදී අපිට අතරමඟදී හම්බුණා දක්නට නොලැබෙන අපූර්ව සිදුවීමක්. ඒ තමයි කූඩුවක් හදන්න පටන් ගත්තු වැහිලීනියගේ කූඩුවක්. ඔබට පේනවා නම් මේ කූඩුව මැටි ගෙනල්ලා හදන අපූර්ව ඔබට දැක ගන්න පුළුවන් චූටි මැටි බෝල ගෙනල්ලා මේ කූඩුව නිර්මාණය කරනවා. අපි දැන් පැමිණ සිටින්නේ අපේ මේ ගමන්නේ තියෙන ප්‍රධාන මග සල්කුණකට. ඒ තමයි මෙතන තියෙන බුදු පිළිමය. අපි දෙහෙන කන්දේ ඉඳන් පාගමනින් කිලෝමීටර් 3කට ආසන්න දුරක් එන්න ඕනේ මේ ස්ථානයට එන්න. ඔබ පොදු ප්‍රවාහන සේවය එනවා නම් ඔබට දෙහෙන කන්දේ සිට අපි ආවා වගේම මෙම ස්ථානට පයින් ගමන් කරන්න වෙනවා. ඔබ ඔබගේ පෞද්ගලික වාහනයක එනවා නම් එම වාහනේ උස වාහනයක් වුණොත් ඔබට මෙම ස්ථානයේ වෙනකම් ඔබ වාහනේ පැමිණිය. අපේ ගමන ආරම්භ වෙන්නේ අද දින මෙම ස්ථානයේ. ඒ නිසා අපි ආගම සිහි කරලා යම් කිසි වතාවතක් සිදු කර තමයි අපේ ගමන ආරම්භ කරන්නේ. මොකද මේක අපේ දේශය, මේක සුමන සමන් දෙවියන්ගේ රට. ඒට අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. අපිද ඒ සංස්කෘතියට ආචාර කොට අපේ ගමන ආරම්භ කරමු. දේවත්තේ සිට මදුදුරක් පැමිණීමෙන් අනතුරුව අපි අතුල්ලන්නේ සමනල් රාක්ෂිතයට. අපිට මෙම ස්ථානයට ආවහම ඇහෙනවා රත්ගංගේ සද්දේ. අපි දැන් යන්න ඕනේ ඒ රත්ගංග තියෙන දිශාවට. අපි අපේ ගමනේ තුරු ටික සම්පූර්ණ කරමු. මට පිටපසින් මේ ඔබට පෙනෙන්න තියෙන රත්ගංග. අපේ ගමන් මාර්ගයේ වැටලා තියෙන්නේ මේ රත්ගංග 11ට. අපි දැන් මේ රත්ගංග සම්පූර්ණ කරලා අපේ ගමන් මාර්ගයට අවතීර්ණ වෙනවා. අපේ නඩේ දැන් මේ නැවතිලා ඉන්නේ සෝමරත්න අම්බලමේ. සෝමරත්න අම්බලම තියෙන්නේ රත්ගංගෙන් එගොඩ වෙනවත් එක්කම වගේ. මේ පාරේ නවතින්න තරම් ලොකු ස්ථාන මේ පාරේදී අපිට හමු වෙන්නේ නැහැ. මේ රත්ගංගෙන් එගොඩ වෙනවත් එක්කම හම්බෙන ප්‍රථම ස්ථානය තමයි නවතින්න තියෙන මේක. ඔබට පුළුවන් මෙතනින් ඔබේ විඩාව මදක් සංසිඳුවාගෙන නැවත ගමන ආරම්භ කරන්න. කැනිතලා භූමියකින් අනතුරුව අපිට දැන් මේ හම්බෙලා තියෙන්නේ වේවැල්වත්ත දොළ. වේවැල්වත්ත දොළ පසු කරවත් අපිට සාමාන්‍ය දුරක් යනකම් කැනිතලා භූමියක් හම්බෙනවා. ඉන් අනතුරුව තමයි අපිට ශීඝ්‍ර නැගමක් හම්බෙන්නේ. අපි ගමන මේ කැනිතලා භූමිය ඉතා මද වෙහෙසකින් ආවරණය කරලා අපේ ඊළඟ ගමනාන්තය වෙන ශීඝ්‍ර නැගමට යනවා. දුෂ්කර දිගු ගමනකින් අනතුරුව අපි දැන් මේ පැමිණ සිටින්නේ වැල්ලක්කාර ගල් කියලා කරන්නේ. මේක සාමාන්‍ය ස්වාභාවික සතුණු ගල් පොත්තකින් ආවරණය වූ ස්ථානයක්. නමුත් මෙම ස්ථානය රැයක් ගත කිරීමට සුදුසු ස්ථානයක් නෙමෙයි. වර්ෂාවල් පවතින දිනයක මේ ඇට ලැබිලා 3-4 දිනකට ආවරණය වෙලා ඉන්න පුළුවන් උනට රැයක් ගත කරන්න
මේ වටේ තියෙන පරිසරයත් මේ ආවට තියෙන කූඩැල්ලන්ගේ ගහණයත් නිසා මේක සුදුසු නොවේ යන්නයි නඩේගුරාගේ මතය. ඔබත් පැමිණ ඒ මතය තහවුරු කරගන්න. ගලක්කාර ගල්ගින් අනතුරුව නඩේගුරා කණ්ඩායමේ අපේ මෙත ගැටුනේ තවත් ගල් කුලක් යටට ගමන් කිරීමට හැකි ආකාරයෙන් සැදු ආවරණයක්. ඒ ආවරණය ස්වාභාවික එකක්. මේ ඇතුලෙන් ජලපාරක්ද ගලාගෙන යනවා. ඒක ඇතුළ සුව පහසුව අපිට ඉන්නට නොහැකි වුණා. යම් ආකාරයෙන් වැසි කාලයකදී හෝ රාත්‍රියකදී අපේ නවාතැන් පහසුව සලසා ගන්නත් මෙතන අපට උපකාරී වෙන්න පුළුවන්. අපි ඕන තරම් අහලා තියෙනවා සමනල අඩවියේ දිවියෝ ගැවසෙනවා කියලා. ඒත් අපිට මේ වෙනකන් දිවියෙක් නම් දැක්කන්න හම්බෙලා නැහැ. ඒත් අද දිවියෙක් ඉන්නවා කියන්නේ සාක්ෂියක් නඩේගුරා කණ්ඩායමට හම්බුණා. ඒ තමයි දිවියෙක්ගේ වසුරු. මේවා ටිකක් පරණ වුණත් අපිට ඒකේ තියෙන සාමාන්‍යයෙන් දිවියෙක්ගේ වසුරු වල තියෙන සුදු පැහැයක් සාමාන්‍ය සතුන්ගේ ඇටකඩලි මේ වසුරු තුල දැක් ගන්න පුළුවන්. සමනල කන්ද දක්වා අපි මේ යන ගමන් මාර්ගේ අපි දැන් ඉන්නේ රත් කන්ද ඒ බටහිර බෑවුමේ ඉතා දුෂ්කර ගමන් මාර්ගයකින් අනුතුරු හමුණු කුඩා තැනිතලා ප්‍රදේශයක. අපි දැන් ඉන්න මුහුදු මට්ටමෙන් මීටර 1300ක් පමණ උසකින් මීළඟට අපිට හමු වෙනවා බෑන සමනල නිම්නය. බෑන සමනල කන්දේ නිම්නය ඔස්සේ තමයි අපේ මීළඟ ගමන් මාර්ගය වෙති තියෙන්නේ. අපි දැන් අපේ ගමනේ ඊටමත් දුෂ්කරම ප්‍රදේශය වන රත්කන්ද පසු කරලා අපි ඇවිල්ලා ඉන්නවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ බෑන සමනල කන්දේ නිම්නයට. ඔබට පසුකින් දිස්සන්නේ බෑන සමනල කන්දයි. අපි දැන් බෑන සමනල කන්දේ නිම්නය ඔස්සේ යන්න ඕනේ ශ්‍රීපාදයේ දක්වා. එතන ඉස්සරහට තවත් සුවිශේෂී ස්ථාන කිහිපයක් අපිට හමු වෙනවා. අපි දැන් මේ ඉන්නේ බාදිය 12 අපි ශ්‍රීපාදයට යන ගමන් මාර්ගයේ අතුරුදදී අපිට මේ බාදිය 12 පසු කරන්න ලැබෙන එක් විශේෂ ස්ථානයක්. මීටර 30-40කට එපිටින් තියෙනවා බාදිය අම්බලම කියලා. මෙතන අදවනට අම්බලමක් දැක ගන්න නොලැබෙන අතර අතීතයේදී අම්බලමක් පැවති බවට සාක්ෂි නම් අපිට දැක ගන්න පුළුවන්. අපිට මෙම ගමනේදී මුහුණ දෙන්න හම්බෙච්ච දුෂ්කරම හරි තමයි අපි දැන් මේ පසු කරන්නේ. මොකද ඒ හරියේදී අපිට කිසිම නිවැරදි පාරක් නැහැ. ඒ පාර ආවරණය වෙලා තිබේ නෙළුගස් වලින්. දැන් අපි පිවිසලා සිටින්නේ මානගස් වලින් ආවරණ වූ ප්‍රදේශයකට. අපි මේ මානගස් පීරගෙන යන්න ඕනේ අපේ ගමනාන්තය සොයාගෙන. රැඳෙන්නේ තෙක් නොයිසෙල්ලෙන් නඩේගුරත් එක්ක. උදේ 7ට දෙනකන්දේ බුදු පිළිවෙලකින් ආරම්භ කරපු අපේ ගමන දැන් දවල් 2:20 වෙනකන් ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ඇවිල්ලා තියෙනවා. මේ වන විට පොද වැස්සකුත් පතිත වෙනවා. අපිට දැන් තමයි අපේ ගමනාන්තය වෙන සමනල කඳු මුදුන දකින්න හම්බුනේ. දැන් තමයි අපේ සිත්වලට ඉතා සැනසුම් සුවයක් දැනෙන්නේ. ඔබට ඈතින් දැස්සන නකලු ශිඛරය. මෙතනින් ඉඳන්ගෙනත් බොහොම දුරක් එතෙන්ට යන්න තියෙනවා. අපි ඒ දුෂ්කර දුරත් ගෙවාගෙන යනවා සමනල කඳු මුදුනට. නඩේගුරා කණ්ඩායමේ අපි ඉතා දුෂ්කර ගමන් මාර්ගයකින් අනතුරුව විශාල දොලක් කරලා යනවා. මෙය නමින් මැණික් ගඟ. නමුත් ඔබට සුපුරුදු මැණික් ගඟ නන් නොවේ. ඔබට සුපුරුදු මැණික් ගඟ වන්නේ කතරගමදී හම්බෙන මැණික් ගඟ. මේ නමින් මැණික් ගඟ වුවත් කතරගමදී අපිට දක්නට ලැබෙන්නේ මේ මැණික් ගඟ නෙමෙයි. මෙහි තියෙන විශාලත්වය නිසා සමහර ජනතාව මේට මහවැලි ගඟ කියාද නම් කරනවා. නමුත් මේ මහවැලි ගඟ වන්නේ නැහැ. මහවැලි ගඟේ මුල තියෙන්නේ හෝටන් තැන්නේ. එහෙම නැත්නම් මහවැලි තැන්නේ. නඩේගුරා කණ්ඩායමට මේ ගමනේදී මුහුණ පාන්න වෙච්ච අමිහිරි මැදකීම තමයි කූඩැල්ලන්ගේ ප්‍රහාර. අපේ කණ්ඩායමේ සියලුම දෙනාට මේ කූඩැල්ලන්ගේ ප්‍රහාර ඉතා තදින් එල්ල වුණා. ඔබේ කැමරාවේ පිටුපස්සේ සිටින අපේ සමාජිකයා, ඒ කියන්නේ නඩේගුරා කණ්ඩායමේ ප්‍රධානියා දිනේෂ් දෙග.
ඔහුටත් මෙම කූඩැල්ලන්ගේ ප්‍රහාර ඉතා තදින් එල්ලුණා. මේනේ අපේ නඩේගුරා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. මොහු මේ ගමනේදී කූඩැල්ලන්ගේ අනතුරු වලින් බේරෙන්න ඔබට පේන මේ ලීච් සොක්ස් භාවිතා කළා. අපට මෙම ගමනේදී ඇතිවෙන කූඩැල්ලන්ගේ ආක්‍රමණය කොතරම් දරුණුද කියනවනම් මෙම ලීච් සොක්ස් පැනලා සිට අපේ සොයුරටත් කූඩැල්ලන්ගේ ආක්‍රමණය එල්ලුනේ ඔහුගේ පපු ප්‍රදේශෙට. ඔබට පේනවා නම් මේ ලේ පැල්ලම් සිතා ගන්න පුළුවන් අපිට මොන වගේ ආක්‍රමණ වලට මුහුණ දෙන්න උනාද කියලා කූඩැල්ලන්ගේ. අපුගස්තන්න ගමන් මාර්ගයෙන් ශ්‍රීපාදයට කරා යන මෙම ගමනේදී අපිට කඳුරු බැඳීම් කරන්න කිසිදු ස්ථානයක් හමු වුණේ නැහැ. ඒත් මේ මැණික්ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ තැන් දෙකක තුනක පමණ අපිට කඳුරු බැඳීම් කරන්න පුළුවන්. මොකද මෙතන අවශ්‍ය ජල පහසුව තිබෙනවා. මෙතන භූමියේ තැනිදලා බවකුත් දක්නට ලැබෙනවා. ඒත් ඔබට ආදරෙන් කියන්න කැමතියි මේ ගඟේ ඉවුර දෙපැත්තේ තිබෙන ගල් මත ඉවෙසීරගත් ඔබ කඳුරු බැඳීම් කරන්න එපා. මොකද ඉහළට ඉතා දැඩි වර්ෂාවක් එල්ලුනොත් මෙහෙට ගලන වතුර ප්‍රමාණය එක පිට ඉහළ යනවා. ඔබේ විඩාව මදක් සංසිඳුවා ගැනීමට මේ කදිම ස්ථානයක්. නමුත් ඔබ ඔබේ ගමන හැකිතා උදේම ආරම්භ කළොත් තමයි ඔබට මෙම ස්ථානයේ මදක් විඩා නිවන්න පුළුවන්. තවත් කරුණක් තමයි මෙහි ඔබට ජල ස්නානය කරන්න ඉතා ආරක්ෂාකාරී ස්ථානයක්. නඩේගුරා කණ්ඩායමට මෙහිදී දැක් ගන්න හම්බුණා. මෙහි කඳුරු බැඳීම් කරපු සමහර අනුවණ පිරිස් මෙම ස්ථානයේ පොලිසියෙන් තමයි විනාශ කර ඇතියන්ට. ආදරෙන් ඔබගෙන් ඉල්ලනවා මේ හැම ස්ථානයක්ම නඩේගුරා ඔබට පෙන්වන්නේ මේ ගැන ඔබට කියලා දෙන්නේ මේ හැමදේම ඔබ දැනගන්න ඕන නිසා මේවා විනාශ කරන අදහසින් නම් නොවේ. අපි සිටින මේ මැණික්ගඟ ආශ්‍රිත ප්‍රදේශය ඇත්තටම පාරාදීසයක් වගේ. ඒ තරම් ස්වභාව සුන්දරත්වයේ අනුවණ ප්‍රදේශයක්. මෙතනින් පල්ලෙහාට මේ මැණික්ගඟ ගලා හැලෙද්දී ඉතා කුඩා ප්‍රමාණයේ දියැලක් නිර්මාණය වෙනවා. පල්ලෙහාට ඉතා විශාල ප්‍රමාණයක ගල්තාවක්. මේ හැම දෙයක්ම නඩේගුරා කණ්ඩායම අද සියසින් අත්විඳා. ආරාධනා කරන ඔබටත් එන්න මේ අත්දැකීම සියසින් විඳ ගන්න. මේක දුෂ්කරයි. නමුත් ඉතාම චමත්කාරජනකයි. අපිට මේ ගමනේදී හමු වුණා අපේ හැමෝගෙම සිත් සතුරු කරන එක සිදුවීමක්. ඒ තමයි අපේ සම්ප්‍රදායට කරු කරන මිනිස්සු තාමත් අපි අතර ඉන්නවා කියලා. ඒකට හොඳම නිදසුන තමයි මේ සුදු රෙදි කැබැල්ල සහ මේ කහයි දෙහි කෑල්ලයි. මේවා සිරිපාදේ සංස්කෘතියටම අනන්‍ය වෙච්ච දේවල්. මේ දේවල් මෙතනින් දකින්න හම්බුනම අපිට හිතෙන්නේ තාමත් අපේ කියන දේ යගෙන අපේ කියන දේ රැක ගන්න පෙරදරන මිනිසුන් පිරිසක් අපි අතර ඉන්නවා කියන එක. නඩේගුරා අපි ඉස්සනම ආශාර කරන එම මිනිසුන්ට අපේ දේ රැක ගැනීම වෙනුවෙන්. මේ මැණික්ගඟ පසු කරමින් පැමිණ සිටින්නේ ගෙත්තම් පාන්ට. මෙතන ඌෂි මලේ කියලා හඳුන්වනවා. මෙතනින් එහාට තියෙන්නේ සී ග්‍රැනයිට්. මෙතන අපි ආගමික වතාවත් සිදු කරලා අපේ ගමන නැවත පටන් ගන්නවා. ජල දුර්ග, ගිරි දුර්ග, ඒ වගේම වන දුර්ග යන මේ හැම දුර්ගයකම පසු කරමින් අපි මේ දක්වාවේ කිලෝමීටර් 6 මාර්ගයට ආසන්න ඉතා දුෂ්කර වූ ගමන් මාර්ගය. මෙම ස්ථානට තමයි ශ්‍රීපාද කන්දේ අපිට පෙනෙන පැහැදිලිම දර්ශනය පෙනෙන්නේ. මේක ඔයගොල්ලෝ කවදාවත් නොදැකපු කෝණයකින් තමයි අපිට දක්න හැම්බෙන්නේ. ඔයගලන්ට මෙතන තියෙන ශ්‍රීපාදේ ඔයගලන්ට ෆොටෝ එකකින් කිව්වට ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. මොකද අපිට කවදාවත් මේ වගේ දර්ශනයක් ශ්‍රීපාද දකින්න හම්බෙන්නේ නැහැ. අපි යන සාමාන්‍ය ගමන් මාර්ගයකින්වත්. අපිට අවසානයේදී එතරවන්න වූ ගංගියුරේ කෙනවල අපිට දක්නට හම්බුණා බලකාරා මැණික් ගරීමක් සිදු කර තිබෙන ආකාරයක්. මෙතන තාමත් අලුත්. මෙතනින් ඇහැයින් අපිට දිස්සනවා මේ මැණික් ගෙරීමට ආපු පිරිස නැවතිලා හිටිය වාඩිය. නඩේගුරා කණ්ඩායම රත්කන්ද බෑන සමනලේ දකුණු බෑවුම යන කඳු ශිඛර පසු කරමින් දැන් තමයි අපි සමනල කන්දට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනින් ඉඳන් පටන් ගන්න සමනල කන්ද. මේක ඉතා ශීඝ්‍ර නැක්මක්. අපි අපේ ගමනාන්තය වන සමනල දක්වා මෙතනින් ගමන ආරම්භ කරමු.
එනකන් දැන් අපි සිරිපාදේ මළුව දක්වා යන ගමන් මාර්ගයේ අපි පටන් අරගෙන අපි මේ වෙනකන් කිලෝමීටර් 7මාරකට ආසන්න දුරක් ගමන් කරලා තියෙනවා. ඒ ගමනේ අනුතර තමයි අපිට රත්නපුර ගමන් මාවත පේන්නේ. අපි රත්නපුර ගමන් මාර්ග අවතීර්ණ වෙද්දී මුළු පරිසරයම අඳුරින් වෙලාගෙන තියෙනවා. දැන් වෙලාව 6:40යි. නඩිගුරා කණ්ඩායම ඉතා දුෂ්කර ගමන් මාර්ගයකින් අනුතුරුව අපි දැන් ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නවා රත්නපුර ගමන් මාර්ගයට. මේ අපි දැන් ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ රත්නපුර ගමන් මාර්ගයේ මාහිගිරි තඹට. මෙතන ඉඳන් ඉතා සුළු දුරයි තියෙන්නේ මළුවට. අපි අපේ අවසාන ඉලක්කය, ඒ කියන්නේ අපේ අවසාන ගමනාන්තය වෙන ශ්‍රී පාද පද්මය වන්දනා කරන්න අපි. නඩිගුරා කණ්ඩායම පැය 12කට ආසන්න දුෂ්කර ගමන් මාර්ගයකින් පසු අපි දැන් ළඟා වෙලා තියෙනවා ශ්‍රී පාද පද්මයට. මෙතනින් එහාට කිසිම දෙයක් අපිට වීඩියෝ ගත කරන්න බෑ. මොකද උඩමළුවේ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම්. ඒ නිසා අපි දැන් උඩමළුවට කරුණාකරලා ශ්‍රී පාද පද්මය වඳිනවා. ඉන් අනතුරුව අපි නැවත අපේ ගම් රටවල් බලා යන්නේ හැටන් ගමන් මාර්ගයෙන්. ඔයගලන්ට අපි පෙන්නුවා අපි මේ ගමනේදී අපි දැක්ක ස්වභාව සෞන්දර්යය. ඒ වගේම අපේ මිනිසුන්ගේ අනුවන ක්‍රියා. ඊට අමතරව දැක්ක අපේ මිනිසුන්ගේ සංස්කෘතිය, හැදියාව. අපි මේ හැමදේම ඔයගලන්ට පෙන්නුවේ මේවයින් යම් දෙයක් හිතර ගන්න. අපි ඔයගලන්ගෙන් ඉල්ලනවා නැවත ඔයගොල්ලෝ සිරිපා කරුණා කරද්දී අපි මේ කිව්ව හැම දෙයක්ම සිරට ධාරණය කරගෙන සිරිපා කරුණා කරන්න කියලා. හැමෝටම සමන් දෙවි පිහිටයි.